අර තෙල් පෝලිම් වල ගිහිල්ලා අනේ තොපි වගේම කාලා කන්නේ ඇත්තමයි යකෝ තොපිය ගස් බැඳලා හරි තොපිට ගහන්න ඕන බූවලු වලින් හරි ගෑනුන්ට කියලා ගස්සන්න ඕනේ හරිද ගෑ මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ආයිබෝන් සුබ දවසක් වේවා කියලා සියලු දෙනාටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. කතා කරන්න ඕන මාර්තුකාවක් තියෙනවා. අපි කවුරුද දන්නවා මේ වෙනකොට ලෝක යුද්ධය නැවත ආරම්භ වෙලා තියෙනවා. හරි? ඇමරිකාවේ ඊශ්‍රායල් වල අර ඉරාන වල මරා ගන්නවා. හරි? මොනවා ලබා ගන්නද මන් දන්නේ. කොහරි මරා ගන්නවා. ඒක අපි කවුරුද දන්නවනේ. ඒ රටවල් නිසා ඇතම් රටවල් වලට මේක බලපාලා තියෙනවා. හරි? මේ ලංකාවේ ඉන්නු මොකද ඇවිස්සලා තින්නේ? අපිට ඒක ප්‍රශ්නයක් ඇත්තටම. අපිට හරි ප්‍රශ්නයක්. මොකද අපේ රටනේ ලංකාව කියන්නේ. හරි? සමහරක් ඉන්නේ. හොඳේ හැමෝම නෙමෙයි. සමහරක් පුදුම කලබලයකට පත් වෙලා තියෙන එක්ක මං හිතන්නේ මේ දේශපාලඥයන්ගේ මේ කඩේ යන හෙන්චයියෝ වෙන්නත් පුළුවන්. හොඳේ. ඔබ හොඳින් තේරුම් ගන්න මේ මොනවද කියන්නේ කියලා. හරි? හැමෝම නෙමෙයි. මොකද රටේ 90%ක් ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. 10%ක් ඉන්නව හරක්. හොඳේ මුට හරක් කියන එකත් වැදගත් වැඩි. කෙසේ නමුත් දැන් මේ වෙලේ වෙන වචනයක් නෑ පාවිච්චි කරන්න. අපි ඒකින් දෙවි විදිහට කතා කරමු. මේ හරක්ට පුදුම කලබලයක් තියෙන අර ගිහිල්ලා මම දැක්කා එකෙක් තෙල් ගහලා බයික් එකේ උතුරන්න ගහලා ඌගේ බයික් එකේ ගිනි අරන් හරි ඒකට ඇත්තටම සතුටුයි මාර සතුටක් තින්නේ තව කාලකන්ණියක අර ගේ ඇස්සේ තෙල් ගබඩා කරලා ඌ අත්අඩංගුවට ගත්ත මම දැක්කා ඒකටත් මාරම සතුටක් තින්නේ කියන්න වචන නෑ හොඳේ ඒ හින්දා සතුටුයි උපරිම සතුටුයි හරි යකෝ අපි මේ උදේ හවස මේ දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා මේ ලෝක යුද්ධ නතර වෙලා මේ ලෝකෙටම සාමය උදා වෙන්න ඕන කියලා හරි මොන රටේ මොන රටට ගැහුවත් මේ අහිංසක ජීවිත නැති වෙන්නේ. හරි? මේ ළමයි මැරෙන්නේ. මේ ඉදිරි අනාගතේ මේ වඳ වෙලා යන්නේ. මෙහෙම වුණාම අපි ඒකයි තේරුම් ගන්න ඕනේ. අපි එහෙදියා බලන්න ඕනේ. හරි? මේ තෙල් නැවක් එන්න පරක් වුණු ගමන් අර ලංකාවේ කාලකන්ණි පොලි යකෝ තෙල් නැතුව මිනිස්සු මැරෙන්නේ නැහැ. කණ්ඩ නැත්තම් ඔන්න මැරෙනවා කියලා පිළිගන්න පුළුවන්. යකෝ මේ පිටරට ජීවත් වෙන මේ අපේ මිනිස්සු පුදුම බයකින් ජීවත් වෙන්නේ මේ දවස්වල. මං ඉන්න රට කරදරයක් වෙයිද? දැන් බෝම්බයක් වැටෙයිද? මගේ ජීවිතේ මොනවා වෙයිද? මට මොකක් කරන්නද මගේ පවුලට මොනවා වෙයිද කියන ඒ දැඩි බයෙන් මේ මිනිස්සු ඉන්නේ මේ ලංකාවට ඇති හෙනයක්වත් නැහැ දෙයියන් විදිහ මගේ මවුරට හොඳට දිනනවා හරි අර තෙල් පෝලිම් වල ගිහිල්ලා අනේ තොපි වගේම කාලා කන්නේ ඇත්තමයි යකෝ තොපිය ගස් බැඳලා හරි තොපිට ගහන්න ඕන බූවලු වලින් හරි ගෑනුන්ට කියලා ගස්සන්න ඕනේ හරිද ගෑනුන්ට කියවලා ගස්සන්න ඕනේ මං තොපිට ලංකාවේ ඉන්න සමහර හරක්ට පුදුම තදීමන්නේ යකෝ තින්නේ මන් දැකලා අරයක පාර්ලිමේන්තුවේ කවුද මේ රෝහිතය මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් බයිනවා යකෝ ඔවුන්ට බැලලා මල පැනලා ඔවුන් නිකන් අර ලංකාවට එකක් අතහැරිත්තෙම නිකන් ඉන්නේ යකෝ ඒ හින්දා කට වහගෙන හිටපියව පොඩ්ඩක් දේශපාලන වාසි ගන්න එපා මේ වෙලාවේ පුළුවන් නම් තොපි ඔක්කොම එකතු වෙලා ඒ යුද්ධේ තියෙන රටවල් වලට කියපියව යුද්ධ නතර කරන්න හරි සාමය ගේන්න මේ ලෝකෙටම සාමය ඕනේ හරි ආදරේ වපුරපල්ලා තොපි නික වෛරය වපුරන්නේ නැතුව අර පාර්ලිමේන්තුව හම්බෙන අවස්ථාවට තොපිට මයික් එකක් දුන්නු ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නෙවෙයි මොකාට හරි බයිනවා නිකන් තියෙන කටනේ හරි අපේ සල්ලිනේ ඉතින් ඔව්වා ඒ නිසා ඔව්ට මූට පැනලා උන්ට මල පැනලා ලංකාවට එකක් ගැහුවෙත් එහෙම හරි යකෝ කොහෙද යකෝ අපි යන්නේ මූදක් මැද්ද ඉන්න අපි ඒකින්ද ගොන් ආතල් දෙන්න එපා හරි තොපේ දේශපාලන වාසි නිසා ගොන් ආතල් දෙන්න එපා යකෝ ඇත්තම කියන්න දෙයක් නැත්තම් පල්ලි පන්සලකට ගිහිල්ලා බණ භාවනා කරන් හිටපියව පාර්ලිමේන්තුවෙ ඉන්නතු හරි මේව දකින්නකොට යකෝ අපේ ලේ රත් වෙනවා මොකද අපි මේ ඇස් දෙකෙන් දකින්නවා හරි මේ සද්ද අපේ කන් වලට ඇහෙනවා නමුත් අපි මේ රැකි රස්සාව වලට යනවා හරි මොකද මේ රටවල් වල ඉන්න රජවරු මේ රටවල් වල ඉන්න පුරවැසියන් ආරක්ෂා කරනවා අපිට රැකවරණේ දීලා තිනවා අපිට ඒක විශ්වාසයෙන් අපි රැකියාව වලට යනවා තොපි ලංකාවේ ඉඳගෙන අනේ ලංකාවට ඇති කිසි ප්‍රශ්නකුත් නැහැ තොපිට තුන් වේල කාලා බුරිය උල්ලෙන්න කාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මයික් එක ඔන් කරාම තොපි කටරෙන ඕන මගුලක් කියනවා යකෝ ඔය යකාට මල පැන්නෙත් ලංකාවටත් ගහයි ලෝක බලවතා ඒ යකා හරි ඒ යකාට මොකක් හරි වෙන පිස්සුවක් ඇති එක අපිට අදාළ නැහැනේ අපි ඕක මොකද අපි කිව්ව කියලා නතර කරයිද අන්න ඒ නිසා විශේෂයෙන්ම කියන්නේ මේ දවස්වල පාර්ලිමේන්තුවේ ඉන්නු ඔය කට පරිසම් කරලා පොඩ්ඩක් කතා කරපියා හොඳේ යකෝ අපිටත් එකක් අතහැරලා දාන්න පුළුවන් ඔය මල පැනලා ඉන්න වෙලාවට තේරුණාද උන්ගේ එකක් ඇති අපේ රටටම හරි මේ කියනවා තේරුම් අරන් පැත්තකටලා ඉඳපල්ලා හරි පාර්ලිමේන්තු නාවත් කමන්නේ තොපි ගෙදරටලා හිටපියව දෙමව්පියෝ දරුවොත් එක්ක හිටපියව දෙයියන්ගේ නාමෙන් කියන්නේ
උඹලා දේශපාලන වාසි ගන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිකන් කටට එනව කියවන්න එපා මයික් එක ඔන්න උනාම. හරි? යකෝ ඔක තොපේ රට විතරක් නෙමෙයි අපේත් රට. ওই රටට මොකක් කරුණෙත් අපි ඉඳලා වැඩකුත් නැහැ. හරිද? ඒ නිසා මේ යුද්ධ කොයි වෙලේ හරි සාමයටපත් වෙයි. හරි? හැමදාම යුද්ධ කරන්න නෙමෙයිනේ. මේක කොලේ සාමයකට හැරෙනවා. අන්න ඒ වෙනි ප්‍රාර්ථනා කරපියව. යුද්ධ කරලා අපි මොනව ලබා ගන්නද? මේ අහිංසක ජීවිත නැති වෙන්නේ කොයි පැත්තෙන් නැති වුණත් අන්න එහෙම දෙයක් කරපියව. අන්න එදාට තොපිට අපි දැනගාලා වඳින්න. හරි? මුළු රටම ගරු කරයි. මේක එහෙම නෙමෙයි එනවා පාර්ලිමේන්තුවේ බුරිය උල් වෙන්න කනවා කැන්ටිමෙන් මයික් එක ඔන් කරගත්තම එන ඕන මගුලක් කියනවා. අනේ මේ මගේ වචනෙන් නිසා මගේ රටට හානියක් වෙයිද කියලා කල්පනා කරන්නේ නැහැ. දෙයියන්ගේ නාමෙන් කියන්නේ. හරි? පාර්ලිමේන්තු මේ දවස්වල රැස්තුන් නැතත් කමක් නැහැ. මොකද අපේ සල්ලිනේ. හරි? ඔය අපේ සල්ලි තොපි ඔය දඟලන්නේ. හොඳේ? මතක තියාගනියෝ. ඒ නිසා දෙයියන්ගේ නාමෙන් අපි ඉන්නේ මේ රට. අපි ඇස් දෙකෙන් දකින්න අපේ කන් වලට ඇහෙනවා මේ සද්ද. හරි? නමුත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටවල් පාලනය කරන බලවතුන් ගැන. ඒ නිසා තොපි පැත්තකටලා හිටපියෝ බොරුවට ගිහලා තෙල් පොලිම් වල මරා ගන්න නැතු නිකන් හොඳේ. ඇති තෙල් පොලිමුකුත් නැහැ. මේ තෙල් එනවා. තෙල් නැවක් ආවේ නැහැ කියලා තොපි මැරෙනවද? ඇයි ඒක කෑමද තියෙන්නේ? තොපි තෙල් දෙකෝ බොන්නේ? ඈ? තොපිට බොන්න ලංකාවේ වතුර තියෙනවා. කණ්ඩ කෑම තියෙනවා. මේක තුන් වේල කණ්ඩ තියෙන රටක් යකෝ. වෙන රටවල් වගේ දැන් මගේ මව්බිම. මේ කෑම නැව්වෙන්නේ නැහැ වගේ මුන් නිකන් මේ මරා ගන්නවා ලංකාවේ. තොපේ දේශපාලන වාසි ගත්ත ඇති හොඳේ. ඕවට මිනිස්සු හවුවෙන්නේ නැහැ. ඒකින්ද පැත්තකටලා හිටපියව දෙයියන්ගේ නාමෙන් අපේ ලේකෝප කරන්නතු. කාල කන්නි. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව. රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.